කිලිනොච්චි සහ මුලතිව් හඳුනාගත් LTT ත්‍රස්තවාදී ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර 11ක් එල්ල කෙරේ. ප්‍රහාර වලින් මුලතිව් මුහුදුකොටි ප්‍රහාරක බෝට්ටු 4ක් විනාශ කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ජනක නායකකාර මහතා පවසයි. අද දවසේ උදෑසන සිටම ප්‍රහාරක යානාවලින් හඳුනාගත් ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු වුණා. ඉරණමඩුවලට උතුරින් හා නැගෙනහිරින් තියෙන LTT ඉදිරි ආරක්ෂක ස්ථානවලට MiG-27 කෆීර් F7 උයි Mi-24 යානාවලින් 57 වන සේනාංකයට සහාය පිණිස ප්‍රහාරයන් 6ක් එල්ල කෙරුණා. මීට අමතරව මුලතිව් වලට උතුරින් මූදු වෙරළේ සූක්ෂම විදියට ගස්කොළ අතු ආදිය දාලා උඩට පේන්නේ නැති වෙන විදියට ආවරණය කරලා තිබුණු මූදු කොටි විශාල ප්‍රමාණයේ ප්‍රහාරක බෝට්ටු 4ක් අද ප්‍රහාර 4කින් විනාශ කරන්න ජෙට් නියමුවන් විශේෂයෙන් ක්‍රියාත්මක වුණා. අතරම කියනවා නම් මෙව බෝට්ටු හඳුනා ගන්න පුළුවන් උනේ දුර නිරීක්ෂණ කැමරාවන් යොදාගෙන සැකසහිත ප්‍රදේශයේ දිගින් දිගටම නිරීක්ෂණය කරමින් සිටින අවස්ථාවේදී බෝට්ටු ගැටගසා තිබුණු ලනු හඳුනා ගන්න හැකි වුණා. ඊට කලින් අතර මෙව බෝට්ටු හොඳට කැමොෆ්ලාජ් කරලා තිබුණා. විශේෂයෙන්ම උඩට මේවා පෙරුණේ වෙරළ ළඟ තියෙන කඩොලාන සහිත කුඩා දූපත් වගේ. දවසේ අතරම ගුවන් ප්‍රහාරයන් ඉතාමත් සාර්ථක බවත් මූදු කොටින්ගේ බලය විශාල ප්‍රමාණයෙන් අඩු කිරීමේ හැකියාවක් අපිට ලැබුණු බවත් කියන්න පුළුවන්.